Okay guys, මේ තියෙන්නේ 4100L කියන Mantor Pro model එක 4 axle 100 ton crane එක. මම ඔයාලට අද කියලා දෙන්න යන්නේ මෙන්න මේ වගේ සිටුේෂන් එකේදී කොහොමද MMI board එකේ කියන්නේ outer control board එකෙන් suspension operate කරන්න කියලා. දැන් මට මෙතන blocks ටිකට මේ ගහ ගන්න ඕනේ කකුල. නමුත් මට suspension up කරන්න වෙනවා. ඔද උඩට දාන්න මේ උඩට යන්න බැරි නිසා ඉස්සර ක්‍රේන් වල ඔයාලට සස්පෙන්ෂන් කැබ් එකට ගිහිල්ලා මැනුවල් අප් කරන්න වෙනවා. නමුත් මේ මොඩල් එකේදී ඔයාලට එහෙම අවශ්‍ය නැහැ. අවුට් එක කන්ට්‍රෝල් එකෙන්ම ඔයාලට පුළුවන් මෙතන මේ සස්පෙන්ෂන් එක අප් කරගන්න. මම පෙන්නන්නම් කොහොමද කියලා. දැන් අපි ඉන්නේ අවුට් එක කන්ට්‍රෝල් එකේ. දැන් මෙතෙන්දී මම මේ පැත්තේ අවුට් එකක 47% එළියට යවලා තියෙනවා කියලා පෙන්නනවා. මම දැන් මේ මෙනු එකෙන් සස්පෙන්ෂන් මෙනු එකට යන්න F4 බටන් එක ඔබන්න ඕනේ. එතකොට මම යනවා සස්පෙන්ෂන් මෙනු එකට. ඊට පස්සේ මට පුළුවන් F2 F3 කියන දෙක මේ බටන් දෙකෙන් සිලෙක්ට් කරන්න මට ඕනේ. දැන් full all select වුණා. left right front rear. දැන් මට රියර් දෙපැත්තම ඔපරේට් කරගන්න පුළුවන් නැත්නම් එක පැත්ත ඔපරේට් කරගන්න පුළුවන්. මම දැන් දෙපැත්තම උස්ස ගන්නවා මට ලේසි නිසා මම කරන්න ඕනේ. ඊට පස්සේ මම මේ අප් ඇන්ඩ් ඩවුන් ඇරෝ දෙකට ඇවිල්ලා අප් බටන් එක දුන්නාම ආට හෝන් එක ඇහෙනවා. ඊට පස්සේ ඒක ඩිස්ප්ලේ එක බ්ලින්ක් වෙනවා. මම අතන අප් බටන් එක නෙමෙයි ඩවුන් එක දීලා තියෙන්නේ. ගැටලුවක් නැහැ. ඊට පස්සේ මම ඒක වැරදුනා. මේ අප් බටන් එක දෙන්න. එතකොට ඔයාලට පේනවා සස්පෙන්ෂන් අප් වෙනවා. ඊට පස්සේ මේ ඩවුන් බටන් එක ප්‍රෙස් කරාම ඩවුන් වෙනවා. මේ විදිහට ඇක්සල් වලට එන ප්‍රෙෂර් එක මෙතන පෙන්නනවා. ඊට පස්සේ ඔයාලට පුළුවන් අපයි 4 එකෙන් අවුට් එක මෙනු එකට ගිහිල්ලා මේ විදියට අවුට් එක එක්ස්ටෙන්ඩ් කරගන්න පුළුවන්. මේ විදියට එක්ස්ටෙන්ඩ් කරගන්න පුළුවන්. ඊට පස්සේ ඔයාලට එතන පොඩ ඇඩ්ජස්ට් කරන්න වෙනවා. මේ බ්ලොක්ස් ටික එහාට එන්න තියෙන්නේ. මම ඇඩ්ජස්ට් කරලා ඊට පස්සේ ආපහු අර විදිහට පැනල් එකෙන් සස්පෙන්ෂන් එක ඩවුන් කරලා කකුල මෙතන ගහ ගන්න පුළුවන්. හරි මම දැන් බ්ලොක්ස් ටික arrange කරගත්තා. මම දැන් ආපහු මෙතෙන්ට ඇවිල්ලා සස්පෙන්ෂන් ඩවුන් කරනවා මේ බටන් එකේ. ඊට කලින් මම සස්පෙන්ෂන් මෙනු එකට ගිහිල්ලා ආපහු සිලෙක්ට් කරගන්න ඕනේ. එලාම් එක ඇතුණා. මේ විදිහට ඩවුන් කරගත්තා. වැදගත් දේ මේ ඔපරේෂන් එක වෙන්න ඉස්සරහා සස්පෙන්ෂන් ලොක් වෙලා තියෙන්න ඕනේ. මොකද අපිට සස්පෙන්ෂන් ලොක් කරන්න ආයි කැබ් එකට යන්න වෙනවා නම් මේකෙන් තේරුමක් නැහැ. දැන් මේ විදිහට තියලා F4 එකට ගිහිල්ලා අපිට පුළුවන් මේ ලෙග් එක ගහ ගන්න. මේ බටන් දෙකෙන් මම ලෙග් එක ගහ ගන්නවා. ඒ විදිහට ලෙග් එක ගහගෙන අපිට පුළුවන් ඔයගේ සෙටප් එකකදී ඉස්සරහට යන්න නැතුව අවුට් එක පැනල් එකෙන්ම මේක දෙපැත්තෙම පුළුවන්. මේක සස්පෙන්ෂන් ඔපරේට් කරලා ක්‍රේන් එක සෙටප් කරගන්න.